හරි පුතේ. ත්‍රිකෝණ ගැන අපි ඉගෙන ගමු. ත්‍රිකෝණ වර්ග කරන්න. ත්‍රිකෝණ වර්ග කරන්න කලින් මම මේ පුංචි දේවල් ටික ඔයාලට කියලා දෙන්නම්. ත්‍රිකෝණ වර්ග කරන ඉස්කෝලේ ඉගෙනගෙන ඇති පාද අණුව සහ කෝණ අණුව. උදාහරණයක් විදිහට ගත්තොත් සුළු කෝණ ත්‍රිකෝණ, මහා කෝණ ත්‍රිකෝණ, ඒ කෝණ අණුව වර්ග කරනවා නම් පාද අණුව ගන්න සම්පාද ත්‍රිකෝණ මෙන්න මේ වගේ ඇති. මම මේ පාඩම සාරාංශයක් විදිහට මුලින් ඉඳලා පැහැදිලි කරලා කියලා දෙන්නම්. බලා ගන්න. ඔයාලට මතක තියෙන ටික මේ ටිකමද කියලා. පොඩි පන්ති වල අපි ඉගෙන ගන්නවා මෙන්න මෙහෙම එකක්. මොකද්ද මේකට අපි කියන්නේ? කෝණයක් කියලා. මම උදාහරණයක් විදිහට ගන්නවා කෝණය ආංශක 30. එතකොට පුතේ මෙන්න මෙතන මෙන්න මේවට අපි කියනවා බාහුව. මෙතනත් බාහුවක්, මෙතනත් බාහුවක්. මෙන්න මේකට කියනවා ශීර්ෂය කියලා. එතකොට කෝණයක් කියන්නේ පුතේ බාහු දෙකක් සහ ශීර්ෂයකින් සමන්විත වෙච්ච ප්‍රදේශයක්. එතකොට මෙන්න මේ කෝණ තුනක් එකතු වෙලා තමයි ත්‍රිකෝණය නිර්මාණය වෙන්නේ. 3 ඉංග්‍රීසි භාෂාවෙන් 3 ඉලක්කවල මොකද්ද කියන්නේ? 3 නේ. අංක 3. 3 කෝණ. කෝණ තුනක් තියෙනවා. එහෙනම් අපි මේකට කියනවා ත්‍රිකෝණයක් කියලා. දැන් තේරුණාද පුතේ ත්‍රිකෝණයක් කියන්නේ මොකද්ද කියලා? එතකොට ත්‍රිකෝණයක අංග. මේකේ අංග දෙකයි තියෙන්නේ. මොනවද අංග කියන්නේ? මේකේ තියෙන දේවල්. එකක් තමයි කෝණ. මෙයා තියෙනවා අනිත් අය පාද. පාද කියන්නේ මේ එක පාදයක්, මෙන්න අනිත් පාදේ, මෙන්න අනිත් පාදේ. කෝණ නම් මෙන්න එක කෝණයක්, මෙන්න අනිත් කෝණේ, මෙන්න අනිත් කෝණේ. මම මේ ලකුණක් දැම්මට බය වෙන්න එපා. කෝණයක් කියලා මෙන්න එහෙම මොකක් ලකුණක් දානවා මම. මෙතන එක කෝණයයි, මෙතන දෙවෙනි කෝණය, මෙන්න තුන්වෙනි කෝණය. හරි. එතකොට ඔන්න ත්‍රිකෝණයක් කියන්නේ මොකද්ද කියලා ඉගෙන ගත්තා. කෝණයක් කියන්නේ මොකද්ද කියලා ඉගෙන ගත්තා. දැන් බලමු අපි ත්‍රිකෝණ වර්ග කරන්න. වර්ග කරන්න කලින් කෝණ පිළිබඳව මම තව ටිකක් කියලා දෙන්නම්. මම කරනවා ලියා ගන්න කෙනෙක් ඉක්මනට ලියා ගන්න. බලන්න. ඔයාලට මතකද කියලා මෙන්න මේ කෝණ ටික අංශක 90ට වඩා අඩුයි. හැබැයි මෙන්න මේ වගේ කෝණයක්. අපි මේකට කියනවා සුළු කෝණ. අංශක 90ට වඩා අඩු කෝණයක්. මේ අත මෙහෙම ගත්තොත් පේනවද දන්නේ නැහැ. මේක අංශක 90 කියන්නේ මෙන්න මේ වගේ කෝණයක්. මෙහෙම ගත්තොත් මෙන්න මෙහෙම. මෙහෙම උස්සන්නේ. මෙතන ඉඳලා ගත්තොත් මම කෙලින් ගන්නෙ. මෙහෙම ඉඳලා ගත්තොත් මෙහෙම ගියොත් මෙතන ඉඳලා මෙහෙම අංශක 90යි. මෙහෙම ගත්තොත් මෙතනින් කෝණේ පටන් ගන්නෙ මේ වගේ මෙන්න වගේ පොඩි කෝණයක්, සුළු කෝණ. රයිට්. ඊළඟ කෝණේ තමයි ඍජු කෝණ. මේකට අනිවාර්යෙන් අංශක 90ක් තියෙන්න ඕන. එතකොට ඇයි මෙන්න මෙතන මෙහෙම කෝණයක් දාලා මෙතන මෙහෙම දැම්මේ? අපිට ඕකත් පුළුවන් ඉතින් සර් මෙන්න මෙහෙම දාන්න. පුළුවන්. හැබැයි මෙන්න මෙතනින් කියනවා මේක ඍජු කෝණයක් කියලා. හිතන්නකො මේක මෙන්න මේ ලකුණෙන් කියන්නේ අංශක 90යි කියලා. හිතන්නකො අනිත් කෝණේනවා අංශක 89යි. 90ට ආසන්නයි නේද? අංශකය වෙනස් වෙලා තියෙන්නේ. ඒකේ හැඩෙත් මේ වගේමයි. හරිද? හැබැයි 89කට අපි මේක දාන්නේ නැහැ. ඒකට දාන්නේ මෙහෙම. තේරුණාද? මේ ලකුණෙන් දෙන්නන්නේ අනිවාර්යෙන් මෙතන අංශක 90ක් තියෙනවා කියලා. එහෙනම් මේ කෝණය මොකද්ද? මේකට අපි කියනවා ඍජු කෝණ. ඊළඟ කෝණේ මෙන්න එහෙම ලොකු කෝණයක් තියෙනවා. මේකට කියනවා මහා කෝණ. මහා කෝණයක් කියන්නේ මොකද්ද? මේ අංශක 90ට වඩා ලොකුයි. මේ අංශක 90ට වඩා විශාලයි. හැබැයි පුතේ 180ට වඩා අඩුයි. මේ තියෙන 180 රේඛාව මේ මෙයාට වඩා අඩුයි. එහෙනම් මෙන්න මේ වගේ කෝණයක් අපි ගත්තොත් මොකද්ද කියන්නේ? අපි ඔකට කියනවා සරල කෝණ. 180ටත් වඩා ලොකු කෝණයක් ගත්තොත් අපි එකට කියනවා පරාවර්ත කෝණ. මෙන්න මේ කෝණ දෙක අපිට දැනට ඕන වෙන්නේ ත්‍රිකෝණ ගැන කතා කරන්නේ මෙන්න මේ කෝණ තුනේ. හරි. එහෙනම් අපි කෝණ ගැන ඉගෙන ගත්තා. කෝණයක් කියන්නේ මොකද්ද කියලා ඉගෙන ගත්තා. ඊට පස්සේ කෝණ වර්ග කරවුවා. මොකක්ද තියෙන කෝණ වර්ග කියලා. දැන් අදිමු ත්‍රිකෝණ ටිකක්. කෝණ අනුව ත්‍රිකෝණ වර්ග කරන්න.
බලමු. මෙන්න මෙහෙම ත්‍රිකෝණයක් තියෙනවා. මෙතන හිතන්න 3 සෙන්ටිමීටර් 5 සෙන්ටිමීටර් 4 සෙන්ටිමීටර් පාද 3ක් දිගින් සමාන නැහැ. හැබැයි පුතේ කෝණ පොඩි නේද? අපි මේකට කියනවා සුළු කෝණී ත්‍රිකෝණයක්. මතකයි නේද? එහෙනම් මෙන්න මේ වගේ ත්‍රිකෝණ වලට අපි කියන්නේ මොකද්ද? සුළු කෝණී ත්‍රිකෝණ. තව ත්‍රිකෝණයක් තියෙනවා. හරියටම එක කෝණයක් මෙන්න මේ ලකුණ තියෙනවා. මේ ලකුණෙන් මොකද්ද පුතේ කියන්නේ? අංශක 90යි. මේක අංශක 90යි කියන්නේ මේකට විශේෂ නමක් කියනවා. මොකද්ද නම? මේක ඍජු කෝණී ත්‍රිකෝණයක්. තව ත්‍රිකෝණයක් තියෙනවා. එයාගේ මෙන්න මෙහෙම තියෙන්නේ. මේ වෙන ලොකුයි ත්‍රිකෝණය. මෙහෙම. අර කෝණයක් ගත්තොත් මේ බාහුව දෙක ගොඩක් විශාල වෙලා තියෙනවා. කෝණේ විශාලයි ශ්‍රේෂ්ඨයි මෙතන තියෙන්නේ. එතකොට මෙන්න මේක ත්‍රිකෝණයක් කියලා දරා මේකේ පාද ටික මෙහෙම තියෙනවා. මේක කෝණේ මොකද්ද අපි ගත්ත ඕනේ? මේක මහා කෝණී ත්‍රිකෝණයක්. එහෙනම් ත්‍රිකෝණ කෝණණුව වර්ග කරනවා කොහොමද? සුළු කෝණී, ඍජු කෝණී, මහා කෝණී. ඔන්න කෝණණුව ත්‍රිකෝණ වර්ග කරලා ඉවරයි. දැන් වර්ග කරන්නේ මම පාද 90. බලන්න. ත්‍රිකෝණයක් තියෙනවා මෙන්න මෙහෙම. මේකේ පාද 3ේම දිග සමානයි. මේක මං කියනවා සෙන්ටිමීටර් 5යි. මේකත් සෙන්ටිමීටර් 5යි. මේකත් සෙන්ටිමීටර් 5යි. අපි මේ ත්‍රිකෝණයට කියනවා සම පාද ත්‍රිකෝණ. පාද 3ම දිගින් සමාන නම් පුතේ අපි ඒකට කියන්නේ සමපාද ත්‍රිකෝණ. තව ත්‍රිකෝණයක් තියෙනවා. ඒකේ පාද දෙකක දිග සමානයි. මේකට අපි කියනවා සම ද්විපාද. ද්වි මොකක්ද ද්වි කියන්නේ? දෙකයි. සම ද්විපාද ත්‍රිකෝණයක්. තව ත්‍රිකෝණයක් තියෙනවා. එයාගේ පාද නිකන් එක එක හැඩවල් වලට ගන්න පුළුවන්. උදාහරණයක් විදිහට මෙන්න මෙහෙම එකක් ගන්නවා. මේක 3යි, මේක 5යි, මේක 6යි. තව එකක් ගත්තොත් මෙහෙම එකක් ගත්තොත් මේක 12යි, මේක 7. අපි ගමු එකට 5යි, මේක 7යි. මොන හරි කමන්නේ. පාද 3ේ දිග වෙනස්. මේක එක අගයක්, මේක තව අගයක්, මේක තව අගයක්. මේවට අපි කියනවා විෂමයි. විෂම පාද. එකක්වත් දිගින් අනිත් එක්කෙනාට සමාන නැහැ. එහෙනම් මේ ත්‍රිකෝණ වලට කියන විෂම පාද. මතකයි නේද ත්‍රිකෝණ ටික? මොකක්ද අපි කරේ? කෝණ අණුව වෙන් කරා, පාද අණුව වෙන් කරා. කෝණ අණුව එහෙනම් ත්‍රිකෝණ කීයක් තියෙනවද? සමපාද ත්‍රිකෝණය කියන්නේ මොකද්ද? මෙන්න මේක. මම කෝණ අණුව තව එකක් කියලා දෙන්නම්. සමපාද ත්‍රිකෝණය කෝණ අණුව වෙන් කරන්නේ කොහොමද? මොකක්ද දෙන්නේ මේකට? මේක සුළු කෝණී ත්‍රිකෝණයක්. සමපාද ත්‍රිකෝණය කෝණ අණුව වෙන් කරනකොට විශේෂ දෙයක් තියෙනවා. මේක අනිවාර්යයෙන්ම සුළු කෝණී ත්‍රිකෝණයක් වෙනවා වගේම ඇතුළේ කෝණ තුනක් දිගින් සමානයි. right. එහෙනම් මතක තියාගන්න මොනවද අපි ගත්ත ත්‍රිකෝණ තුන? කෝණ අණුව ගත්තොත් සුළු කෝණී, ඍජු කෝණී, මහා කෝණී. පාද අණුව ගත්තොත් සමපාද, සමද්විපාද, විෂම පාද. දැන් බලන්න මම ගන්නවා ත්‍රිකෝණයක්. මට කියන්න ඕන මේක වර්ග වෙන්නේ මේ කියලා දුන්න 6න් කවකටද කියලා. ඕනම ත්‍රිකෝණයක් මේ 6න් දෙකකින් විස්තර කරන්න පුළුවන්. එකක් පාද අණුව විස්තර කරන්න පුළුවන්. අනිත් එක කෝණ අණුව විස්තර කරන්න පුළුවන්. මේක සෙන්ටිමීටර් 6යි, මේක සෙන්ටිමීටර් 8යි, මේක සෙන්ටිමීටර් 10යි. ඍජු කෝණී ත්‍රිකෝණයක් තියෙනවා. මට කියන්න මේක මොන වගේ ත්‍රිකෝණයක්ද? හැඩය ගත්තොත් අංශක අණු නම් අනිවාර්යයෙන් මොකද්ද මේක? ඍජු කෝණී ත්‍රිකෝණයක්. පාද අණුව ගත්තොත් 6 8 10. පාද මොකද්ද? විෂම පාද. එහෙනම් කෝණ අණුව ගත්තොත් ඍජු කෝණී, පාද අණුව ගත්තොත් විෂම පාද.
මං ගන්නවා මෙන්න මෙහෙම එකක්. මේ මොන වගේ ත්‍රිකෝණයක්ද? කෝණානුව ගත්තොත් එක කෝණයක් තියෙනවා හෙන විශාලයි. මහා කෝණී. එහෙනම් මේක මහා කෝණී ත්‍රිකෝණයක්. මේ ඉරි දෙකක් දාලා තියෙන මේ පාද දිගමයි මේ තියෙන්නේ කියලා. එහෙනම් මේක සමද්විපාද ත්‍රිකෝණයක්. මම මෙහෙම ත්‍රිකෝණයක් ගන්නවා. මේකත් මොකද්ද? සමද්විපාද ත්‍රිකෝණයක්. හැබැයි මොන වර්ගයේ ත්‍රිකෝණයක්ද? මේ ඇතුලේ කෝණ. මේක සුළු කෝණී ත්‍රිකෝණයක්. එහෙනම් ඕනම ත්‍රිකෝණයක් සමපාද වෙන්න පුළුවන්. හැබැයි සුළු කෝණී ත්‍රිකෝණයක් වෙන්න ඕන. ත්‍රිකෝණයක් ගත්තොත් සම්පාද ත්‍රිකෝණයක් නම් අනිවාර්යෙන් සුළු කෝණී ත්‍රිකෝණයක් වෙන්න ඕන. අනිත් ඒවා නම් සමද්විපාද ත්‍රිකෝණයක් ගත්තොත් ඒක සුළු කෝණී ත්‍රිකෝණයක් වෙන්න පුළුවන්. මහා කෝණී ත්‍රිකෝණයක් වෙන්නත් පුළුවන්. ඒ වගේම ඍජු කෝණී ත්‍රිකෝණයක් වෙන්නත් පුළුවන්. මෙහෙම ගත්තොත් මෙයා 1යි මෙයා 1යි මූල 2යි කියලා අපි ඒක ලියන්න නැතුව මේක මොකක් හරි ගානක් කියලා දාමු. මෙහෙම ගත්තොත් මෙයාගෙත් පාද දෙකක් සමානයි. සමද්විපාද කෝණනෝ ගත්තොත් ඍජු කෝණී ත්‍රිකෝණයක්. මෙන්න මේ විදිහට ත්‍රිකෝණ වර්ග කරන්න අපි දැන් ඉගෙන ගත්තා. හරි. එහෙනම් ඔක්කොටම අයබෝවන්.